ආණ්ඩු මාරු වුණා, නායකයෝ මාරු වුණා, පක්ෂ මාරු වුණා. හැබැයි සිස්ටම් එක එකම විදියට ඉදිරියට ගියා. සිස්ටම් එක වෙනස් කරන්න ආපු අයත් ඒ සිස්ටම් එකේම ඇලවුණා. සමහර වෙලාවට හොඳ තීරණ ගත්තා, සංවර්ධනයක් ආවා. හැබැයි දිගුකාලින ප්ලෑනින් නැතිකම, කෙටිකාලින පොලිටික්ස් සහ වැරදි ආර්ථික තීරණ රටට ටික ටික පීඩනය අරගෙන ආවා. 2022 කියන්නේ අවුරුදු ගණනාවක එකතු වුණ වැරදි අඩුපාඩුවල ප්‍රෙෂර් එක පුපුරා ගිය කාලයක්. අපි මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න ඕනේ පාඩම්. විවේචන නෙමෙයි, කරප්ෂන් විතරක් නෙමෙයි ප්‍රශ්නය. ඒක එක කොටසක් විතරයි. ඇත්ත ප්‍රශ්නය ඩිසිෂන් මේකින්, ඉකොනොමික් ප්ලෑනින්, ලොං ටර්ම් තින්කින්. මේ සීරීස් එක මම හදන්නේ එකිනෙකාට බ්ලේම් කරන්න නෙමෙයි. හැම දෙනාටම ඇත්ත තේරුම් ගන්න. නැවත නැවතත් එහෙම නොවෙන්න. අපි ටික දුරක් අතීතයට ගියොත් ඩඩ්ලි සේනානායකගේ යුගයේ ගම්මාන සංවර්ධනය, කෘෂිකර්මය, සෙල්ෆ් සෆිෂන්සි උත්සාහ තිබුණා. හැබැයි ආර්ථික සීමාත් තිබුණා. ඊට පස්සේ විලියම් ගොපල්ලව යුගයේ ලොකු ට්‍රාන්සිෂන් එකක්. රට ස්ටේබලයිස් කරන්න උත්සාහ කරා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ ඕපන් ඉකොනොමි එක ආරම්භ වුණා. විවෘත ආර්ථිකය නිසා රටට නව දොරවල් ඇරුණා. හැබැයි ඒ සමගම අසමානතාවත් වැඩි වුණා. සමාජ ටෙන්ෂන් එකක් ආවා. එහෙම බලනකොට එකම හේතුවක් නෙවෙයි, එක නායකයෙක් නෙවෙයි, එකම කතාවක් නෙවෙයි. රටේ ගමන යුග ගණනාවක එකතුවක්. රටේ කඩාවැටීම යුග ගණනාවක තීන්දුව තීරණවල එකතුවක්. මම නැවතත් කියනවා මේ වීඩියෝ සීරීස් එක ආණ්ඩුවලට ටැග් කරන්න නෙවෙයි, පක්ෂ ගැන ආගියු කරන්න නෙවෙයි, හරි වැරදි වෙන් කරන්නත් නෙවෙයි. අපිට කොතැනද වැරදුනේ, කොතැනද හරි දේවල් වුනේ, ඒ ගැන තේරුම් ගන්න උත්සාහයක් විතරයි. ඉතින් මේ සීරීස් එකම එපිසෝඩ් බයි එපිසෝඩ් බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වාද විවාද කරන්න. අපි එකට කතා කරමු. අපි එකට තේරුම් ගනිමු. මේක පොලිටික්ස් නෙවෙයි. මේක අපේ රටේ ඇත්ත ගමන තේරුම් ගන්න, අපිට වැරදුණු තැන් හදාගන්න, අපේ අනාගතය වෙනස් කරන්න ගන්න උත්සාහයක්.